යාළුවනේ අද කාලේ ගොඩක් අය කියන කතාවක් තමයි අනේ බිස්නස් එකක් පටන් ගන්න ආසයි. හැබැයි අතේ ලොකුවට සල්ලි නෑ කියන එක. ගොඩක් අය හිතන්නේ බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ ගණන් නැත්නම් අවම වශයෙන් දහස් ගණනක්වත් ඕනේ කියලා. හැබැයි මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාගේ අතේ තියෙන රුපියල් 500 විතරක් පටන් අරන් ඒකෙන් දිනපතා ලොකු ආදායමක් ගන්න පුළුවන් සුපිරි බිස්නස් අදහස් 10ක් ගැන. ඔව් ඔයා අහගෙන ඉන්නේ හරියටමයි. රුපියල් 500යි. අද කාලේ රුපියල් 500ක් කියන්නේ අපි කඩේකට ගිහින් මොනවා හරි පොඩි දෙයක් කෑවොත් ඉවර වෙන ගාණක්. හැබැයි ඒ රුපියල් 500 නිසි විදියට කළමනාකරණය කරලා ඔයාගේ ශ්‍රමයයි මොළයයි පාවිච්චි කළොත් ඒකෙන් මාසෙකට රුපියල් දහස් ගණනක ආදායමක් හදාගන්නේ කොහොමද කියලා අද අපි ඉතාම පැහැදිලිව මුල සිට අගටම කතා කරනවා. වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලන්න. මොකද මේ අදහස් 10 ඇතුලේ ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ඒක සුපිරිම අදහසක් හරි තියෙන්න පුළුවන්. එහෙමනම් අපි වැඩි කතා නැතුව බලමු මොනවද මේ රුපියල් 500න් පටන් ගන්න පුළුවන් බිස්නස් 10 කියලා. පළවෙනි බිස්නස් අදහස තමයි තේ කුඩු පැකට් කරලා විකිණීම. ලංකාවේ අපි උදේ ඉඳන් රැ වෙනකම්ම බොන දෙයක් තමයි තේ කියන්නේ. ඒ නිසා මේකට තියෙන ඉල්ලුම කවදාකවත් නැති වෙන්නේ නැහැ. දැන් බලමු රුපියල් 500න් මේක කරන්නේ කොහොමද කියලා. ඔයාට පුළුවන් ළඟ තියෙන තොග කඩයකින් නැත්නම් තේ වත්තකින් බෝනස් තේ කුඩු කිලෝ භාගයක් රුපියල් 350කට වගේ අරගන්න. ඉතිරි රුපියල් 150න් කුඩා පොලිතින් කවර සහ සීලින් මැෂින් එකක් නැත්නම් ඉටිපන්දමකින් සීල් කරන්න කවර ටිකක් ගන්න. ගෙදර ඇවිත් මේ තේ කුඩු ග්‍රෑම් 50 හෝ ග්‍රෑම් 100 කුඩා පැකට් වලට කඩන්න. ඊට පස්සේ ඔයාගේ ගමේ තියෙන සිල්ලර් කඩවලට තේ කඩවල වලට නැත්නම් අවට ගෙවල් වලට ගිහින් මේවා ලාභයක් තියාගෙන විකුණන්න. නගරයේ තියෙන ලොකු බ්‍රෑන්ඩ් වල තේ පැකට් වලට වඩා අඩුවෙන් පිරිසිදුවට මේක දුන්නොත් මිනිස්සු අනිවාර්යයෙන්ම ඔයාගෙන් දිගටම තේ කුඩු ගනීවි. දෙවෙනි අදහස තමයි ගෙදරින්ම හදන පිරිසිදු කෝපි කුඩු බිස්නස් එක. අද කාලේ වෙළඳ පොලේ තියෙන ගොඩක් කෝපි වල විවිධ දේවල් කලවම් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු 100% පිරිසිදු කෝපි හොයනවා. ඔයාට පුළුවන් රුපියල් 350ට 400කට විතර කෝපි ඇට ස්වල්පයක් මිලදී ගන්න. ගෙදර ඇවිත් ඒ ටික හොඳට බදින්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකකින් හෝ පන්ගෙඩියකින් හොඳට කොටලා කුඩු කරගන්න. දැන් මේ පිරිසිදු කෝපි කුඩු කුඩා පැකට් වලට දාලා 100%ක් ගෙදරදීම හැදු පිරිසිදු කෝපි කියලා ලේබල් එකක් ගහලා විකුණන්න. මේකේ තියෙන සුවඳට සහ පිරිසිදුකමට මිනිස්සු ආසයි. රුපියල් 500න් පටන් ගත්තත් ඒක පැකට් එකකින් ලොකු ලාභයක් තියාගන්න මේකෙන් පුළුවන්. තුන්වෙනි බිස්නස් එක තමයි නූල් වලින් අත්කම් භාණ්ඩ හදන එක. මේකට ඕනේ ඔයාගේ පොඩි හැකියාවකුයි උනන්දුවකුයි විතරයි. රුපියල් 500කින් ඔයාට පුළුවන් ඌල් නූල් බෝල 2ක් 3ක් සහ ගොතන කටුවක් මිලදී ගන්න. මේ වයින් ඔයාට පුළුවන් ලස්සන කී ටැග්ස් කුඩා දරුවන්ගේ සපත්තු එහෙම නැත්නම් කොණ්ඩ කටු වැනි දේවල් හදන්න. මේවා විකුණන්න කඩවල් ගානේ යන්න ඕනේ නැහැ. ඔයා හදන ලස්සන භාණ්ඩවල පින්තූර අරන් Facebook, Instagram හෝ TikTok එකට දාන්න. ඔයාට ඕඩර්ස් එන්න පටන් ගනීවි. රුපියල් 100ක නූල් වලින් හදන කී ටැග් එකක් ඔයාට රුපියල් 300ක් 400කට ලේසියෙන් විකුණන්න පුළුවන්. හතරවෙනි අදහස තමයි ගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැල හදලා විකිණීම. අද කාලේ ගොඩක් අය ගෙදර එළවලු ටික වගා කරගන්න ආසයි. හැබැයි ඇට සිටවල පැල කරගන්න අමාරුයි. රුපියල් 500න් ඔයාට පුළුවන් තක්කාලි මිරිස් බණ්ඩක්ක හෝ කරවිල බීජ පැකට් 2ක් 3ක් ගන්න. ගෙදර තියෙන පාන ප්ලාස්ටික් කෝප්ප පොලිතින් බෑග් හෝ බෝතල් කපලා ඒවට පස් පුරවලා බීජ සිටවන්න. සතියක් දෙකක් යද්දී ලස්සන පැල ටික එනවා. රුපියල් 20කට බීජයකින් හදපු පැලයක් ඔයාට රුපියල් 80කට හෝ 100කට විකුණන්න පුළුවන්.
නගර බදව ඉන්න ගෙවතු වගාවට කැමති අයට මේ පැළ විකුණලා ඉතාම ලේසියෙන් හොඳ ආදායමක් ගන්නත් පුළුවන්. පස්වෙනි බිස්නස් එක තමයි ස්වාභාවික ඖෂධීය සබන් හදන එක. අද කාලේ රසායනික ද්‍රව්‍ය නැති ඔරිජිනල් සබන් වල ලොකු ඉල්ලුමක් තියෙනවා. රුපියල් 500කින් ඔයාට සෝප් බේස් ස්වල්පයක් ගන්න පුළුවන්. ඒකට ගෙදර තියෙන කහ කෝමාරිකා වෙනිමල් ගැට නැත්තම් දෙළුම් ලෙලි වැනි ස්වභාවික දේවල් එකතු කරලා සබන් කැට 4-5ක් හදාගන්න. මේවා ලස්සන දුඹුරු කඩදාසියක ඔතලා ලස්සනට පැක් කරලා යාළුවන්ට නෑදෑයන්ට හෝ ඔන්ලයින් හරහා විකුණන්න. එක සබන් කැටයකින් රුපියල් 200-300ක් ශුද්ධ ලාභයක් ගන්න මේකෙන් පුළුවන්. 6 වෙනි අදහස තමයි පරිසර හිතකාමී පොල් කටු නිෂ්පාදනය. මේකට ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන පොල් කටු ඔයාට ගෙදරින් නොමිලේම හොයාගන්න පුළුවන්. එතකොට රුපියල් 500ක් යන්නේ මොනවටද? පොල් කටු සුමට කරන්න ඕන වෙන වැලි කඩදාසි ටිකක් සහ උඩින් ගාන වානිෂ් ටිකක් විතරයි. පොල් කටු කපලා ලස්සන කී ටැක්ස් හැන්දි බෝල හෝ මල් පෝංචි හදන්න. මේවා අද කාලේ හෝටල් වලට සංචාරකයන්ට සහ පරිසර හිතකාමී දේවල්ට කැමති අයට ලොකු ගණන් වලට විකුණන්න පුළුවන්. අමුද්‍රව්‍ය වියදම බිඳුව නිසා ලැබෙන හැම රුපියලක්ම ඔයාට ලාභයි. 7 වෙනි අදහස තමයි කිසිම බඩුවක් අතින් ගන්නේ නැතුව කෙරෙන ඩිජිටල් මැදිහත්කාර බිස්නස් එක. මේකෙන් කරන්නේ ඔයාගේ ගමේ හෝ අසල්වැසියන්ගේ විකුණන්න තියෙන පරණ බයිසිකල්, ෆෝන්, අල්මාරි නැත්තම් වාහනවල පින්තූර ඔයාගේ ෆෝන් එකෙන් ගන්න එක. රුපියල් 500කින් රුපියල් 350කට ඩේටා පැකේජ් එකක් දාගන්න. දාලා ඒ පින්තූර Facebook මාකට් ප්ලේස් එකේ සහ ikman.lk නොමිලේ පළ කරන්න. බඩුව විකුණලා දුන්නම අයිතිකාරයාගෙන් රුපියල් 1000ක හෝ 2000ක කමිෂන් එකක් ලබා ගන්න. මේකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. 8 වෙනි බිස්නස් එක තමයි කෙටි කෑම හෝ බයිට් පැකට් කරලා කඩවල් වලට දැමීම. රුපියල් 500කින් ඔයාට පුළුවන් පොඩි තල බෝල, අග්ගල නැත්තම් බැඳපු රටකජු ස්වල්පයක් හදන්න. මේවා කුඩා පොලිතින් කවර වලට දාලා උඩින් සීල් කරලා රුපියල් 20ක් හෝ 50ක් පැකට් විදියට හදන්න. ළඟ තියෙන තේ කඩ, සිල්වර් කඩ සහ පාසල් අසල කඩ වලට මේවා දාන්න. කඩේ අයිතිකාරයාටත් පොඩි ලාභයක් තියලා දුන්නම එයා ආසාවෙන් ඔයාගේ බඩු විකුණලා දෙයි. දිනපතා සල්ලි හම්බෙන සුපිරිම ක්‍රමයක් තමයි මේක. 9 වෙනි අදහස තමයි පරණ පොත්පත් අරන් නැවත විකිණීම. ලංකාවේ නවකතා, අධ්‍යාපනික පොත් සහ ඉංග්‍රීසි පොත්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. රුපියල් 500න් අරන් පරණ බඩු කඩවලින් හෝ යාළුවන්ගෙන් ඉතාම අඩු මිලට රුපියල් 50-100ට පරණ පොත් 5-6ක් මිලදී ගන්න. ඒවා හොඳින් පිසදමා පිරිසිදු කරලා ලස්සනට පින්තූර අරන් Facebook එකේ පේජ් වල දාන්න. රුපියල් 100කට ගත්ත පොතක් ඔයාට රුපියල් 300කට හෝ 400කට ලේසියෙන් විකුණන්න පුළුවන්. පොත් කියන්නේ කවදාකවත් නරක වෙන දෙයක් නෙමෙයි. 10 වෙනි සහ අවසාන අදහස තමයි කුඩා ළමුන් සඳහා ප්‍රශ්න පත්‍ර පැකට් සාදා විකිණීම. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉන්න කුඩා ළමයින්ට අවශ්‍ය සරල ප්‍රශ්න පත්‍ර ටිකක් ඔයා ෆෝන් එකෙන් හෝ කම්පියුටර් එකකින් සකස් කරගන්න. රුපියල් 500න් ඒවා ප්‍රශ්න පත්‍ර ටික ෆොටෝකොපි අරන් පැකට් 5-6ක් හදාගන්න. ආවට ඉන්න දෙමාපියන්ට ගිහින් කතා කරලා කියන්න මෙන්න මම ළමයිගේ අභ්‍යාස සඳහා හදපු පේපර් පැක් එකක් රුපියල් 200යි කියලා. දෙමාපියන් තමන්ගේ ළමයිගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ පුංචි මුදල වියදම් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි රුපියල් 500කින් ඔයාට අදම පටන් ගන්න පුළුවන් සාර්ථක බිස්නස් අදහස් 10. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි රුපියල් 500න් පටන් අරන් ඔයාට ලැබෙන මුල්ම ලාභය කිසිම වෙලාවක අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා.
ඒ ලැබෙන සල්ලි නැවත බිස්නස් එකටම යොදවන්න. එතකොට රුපියල් 500න් බිස්නස් එක සතියෙන් රුපියල් 2000ක් වෙනවා. මාසයෙන් රුපියල් 10000ක් වෙනවා. ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු සල්ලි ඕනේ නැහැ යාළුවනේ. ඕනේ කරන්නේ ඔයාගේ උනන්දුව සහ කැපවීම විතරයි. අද මේක පියවරක් තියන්න. මේ වීඩියෝ එක ඔයාට වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන් අතරට ෂෙයා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඔයාලගේ අදහස් පල්ලෙයන් කමෙන්ට් කරන්න. හැමෝටම ජය වේවා.